විනාඩි 2කින් ෆිසික්ස්. හීට් චැප්ටර් එකේ කැලරිමෙට්‍රි තාපමිතිය. ඔයාලා දන්නවා මැටි කලයක වතුර ටිකක් කූල්. මොකද්ද මේකට හේතුව? මැටි කලයේ බිත්තියේ තියෙනවා ඊටාම කුඩා සිදුරු. මේ සිදුරු වලින් ඊටා ස්වල්ප වශයෙන් එළියට ජලය කාන්දු වෙනවා. මෙන්න මේ කාන්දු වෙන ජලය මැටි භාජනයේ බිත්තියේ තැම්පත් වෙලා තියෙනවා. ඔයාලට දැනෙලා ඇති ඊටා කුඩා ජල ස්තරයක් හැදෙනවා. මෙන්න මේ ජල ස්තරය ද්‍රව ජලය වාෂ්පීභවනය වෙද්දී එවපොරේෂන් එක වෙද්දී මෙන්න මේකට හීට් එක ඕන. මොකද මේක එන්ඩෝතර්මික් තාප අවශෝෂක ක්‍රියාවලිය. එතකොට මේ අවශෝෂණය කරන තාපය කොහෙන්ද ගන්න? මේ අවශෝෂණය කරන තාපය ගන්නේ මැටි කලයෙන්මයි. මැටි කලයේ දෙන වතුරෙන්මයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මැටි කලයේ ඇතුළේ තියෙන වතුර කූල් වෙනවා. සීතල වෙනවා. ඒ වගේම දෙයක් මෙතන මෙහෙමත් කරගන්න පුළුවන්. කොහොමද? බලන්නකො ලෝහ භාජනයක් අරගෙන ඒකට තෙත රෙදි කෑල්ලකින් ඇතුළතින් අර තෙත රෙදි කෑල්ලේ තියෙන වතුර වාෂ්පීභවනය වෙද්දී එවපොරේෂන් එක වෙද්දී ඒකට අවශ්‍ය තාපය අවශෝෂණය කරන්නේ භාජනයෙන්මයි. මේ භාජනයේ තියෙන වතුරෙන්මයි. ප්‍රතිඵලයක් වෙන්නේ ඒකේ උෂ්ණත්වය පහළ වී මේක කූල් වෙනවා. මේකම මම අහලා තියෙනවා පොන්ටික් එක්ස්පෙඩිෂන් එකේදීම ඊටාම මේ රස්නේ වැඩි පරිසරයක වැඩි හුළඟක් තියෙන වෙලාවක ඔය විදිහටම ලෝහ භාජනයක අයිස් හදාගෙන දෙන ඇත්තටම. ඒක මේ දේම තමයි වෙන්නේ ඇත්තටම අපේ ජීවිතාත්මක ශරීරයේ මොකද්ද වෙන්නේ ඇත්තටම මේ දහඩිය දමද්දී ওই දහඩිය ස්තරයක් හැම බාහිර ස්තරයේ තැන්පත් වෙලා ඒක ඔපරේට් වෙද්දී ඒකට අවශ්‍ය තාපය අවශෝෂණය කරගන්න ඔන්න ඔය ශරීරයෙන්ම. එතකොට මොකද්ද වෙන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩු වෙනවා. මේක හරි සරල කතාවක්. මේක තමයි ෆිසික්ස්.